ස්කෑම් සයිට් එකක චැට්බොට් එකක් රවට්ටලා සල්ලි ගන්න පුළුවන් කියලා දන්නවද? මේ වීඩියෝ එකේම පාර්ට් 1 එක අපි දාලා තියෙනවා. ඒකේ මේක කරන විදිය මුල ඉඳලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ අවසානෙට මේක කරන විදිය තියෙනවා. මේක කරන්න කලින් ඔයා දැනුවත් වෙලා ඉන්න ඕන ටිකක් තියෙනවා. ඉතින් තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell සලකුණත් on කරලා තියාගන්න. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකේ අවසානය වෙනකම්. ඉස්සෙල්ලාම ඔයා දැනගන්න ඕන මේක scam site එකක් එක්ක කරන දෙයක්. scam site වලින් කරන්නේ ඔයාව රවට්ටලා ඔයාගෙන් සල්ලි ගන්න එක. දැන් මෙතනදී ඔයා කරන්න ඕන පුළුවන් තරම් ස්කෑම් සයිට් එක රවට්ටලා ඔයා සල්ලි ගන්න එක. ටෙලිග්‍රෑම් හරහා තමයි මේ වැඩේ වෙන්නේ. මේක කරන්න හොඳ ඉවසීමක් තියෙන්න ඕන. සමහර සයිට් වලින් එයාලා එක්ක සම්බන්ධ වෙනවට ඔයාට සල්ලි දීලා ඔයාගෙන් වැඩිපුර සල්ලි ගන්න හදනවා. තවත් සයිට් වලින් ඔයා රුපියල් 500ක් දැම්මම ඔයාට 1000ක් දෙනවා. ඊට පස්සේ ඔයාට 3000ක් දාන්න කියනවා. 3000ක් දැම්මම සමහර විට දෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා කරන්න ඕන හොඳම දේ තමා 500ක් දාලා 1000ක් අරගෙන සද්ද නැතුව ඉන්න එක. අවදානමක් ගන්නේ නැතුව මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මේ වීඩියෝ එකේම පාර්ට් 1 එකේ කමෙන්ට්ස් බැලුවොත් ඔයාට බලා ගන්න පුළුවන් කී දෙනෙක් මේකෙන් සල්ලි අරන් තියෙනවද, කීයක් අරන් තියෙනවද කියලා. ඒ වගේම සල්ලි ලොකු ගණන් දාලා සල්ලි නැති කරගත්ත අයත් 3 දෙනෙක් ඉන්නවා. නිකන් දෙන දේවල් අරගෙන ආයේ සල්ලි දාන්න යන්න එපා. මේ අය කරන්නේ කොහොමත් ඔයාගෙන් 500ක් 1000ක් ගන්න එක නෙවෙයි, ලොකු ගාණක් ගන්න බලන එක. ඒ නිසා මේ දේවල් හරියට දැනගෙන කරන්න ඕන. මේ වීඩියෝ එක අරන් ඉන්න හේතුව තමයි මේකට ලොකු ගණන් දාලා කට්ටිය සල්ලි නැති කරගන්නවා. ඒ නිසා එහෙම සල්ලි දාන්න යන්න එපා. හරි, දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඔයාලා Facebook නිතර පාවිච්චි කරන කෙනෙක් නම් සමහර විට දන්නවා ඇති Telegram, WhatsApp වගේ app වල chatbot වලින් සල්ලි දෙනවා. සල්ලි බැංකුවටම දානවා කියලා. ඔව්, මේක ඇත්ත. එහෙම ගන්න පුළුවන්. සල්ලි බැංකුවටම දානවා විනාඩි 5ක් ඇතුළත. ඒකෙදි ඔයාට බලින් එයාලා සල්ලි දෙන ඒවාත් තියෙනවා. මේකෙදි 2500, 6000 වගේ අතර ගාණක් අනිවාර්යෙන් ඔයාට දෙනවා. ඔයාලා රුපියල් 500ක් වගේ දැම්මම ඔයාට 1000ක් වගේ ගන්න පුළුවන් විදිය එකකුත් තියෙනවා. එතකොට මේකේ විදි දෙකක් තියෙනවා. දෙකම කරන විදිය කියලා දෙන්නම්. හරි, දැන් ඉස්සෙල්ලාම බලමු නිකන් දෙන සල්ලි ගන්න විදිය. මේකට නම් ඔයාට ලක් එක ටිකක් ඕන වෙනවා. ඔයාට සමහර විට Telegram එකෙන් වගේ මැසේජ් ඇවිත් ඇති සයිට් වල part time job ගැන. ඉතින් ඒවා අපිට බලෙන් දාන ගොඩ දිනේ අපිට මුලදී සල්ලි දෙනවා. මතක ඇතුව ඔයාගේ බැංකු ගිණුම් වල විස්තර, OTP වගේ කිසිම දෙයක් දෙන්න එපා. ඒ වගේ දේවල් ඉල්ලනවා නම් ඒ කෙනා ඔයාට සල්ලි දාන්නේ නැහැ. උදාහරණයක් විදිහට බලමු දැන් ඔයාට මැසේජ් කරලා කියනවා ඔයා සයිට් එකට ලොග් වෙනවට ෆ්‍රී රුපියල් 3500ක් ගන්න පුළුවන්. මම කියන විදිහට කරොත් කියලා ඔයාට මැසේජ් එකක් එනවා. ස්කෑම් එකක් කියලා මේක අහක දාන්නමත් හොඳ නෑ. ඔයා පොඩ්ඩක් බලන්න ඕන එයා මොකක්ද මේ ඇත්තටම කියන්නේ, ඇත්තටම සල්ලි දෙනවද කියලා. දැන් ඔයා එයා කියන විදිහට පොඩ්ඩක් කරලා බලන්න. ඊට පස්සේ එයා ගොඩක් වෙලාවට ඔයාට සල්ලි දානවා. ඊට පස්සේ එයා කියනවා දැන් 15000ක් අපිට දාන්න. ඊට පස්සේ විනාඩි 10න් ඔයාට 30000ක් දෙනවා කියලා. මේකෙත් ආය අපිට දෙයි. හැබැයි ඊළඟට ආයෙත් ලොකු ගාණක් දාන්න කියනවා. අපිට වැඩි ගාණක් හම්බ වෙනවනේ, කමක් නැහැ කියලා විකටම අපි සල්ලි දැම්මොත් අපි ලොකු ගාණක් නැති කරගන්නවා. අපිට ලොකු ගාණක් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා බොරු අවදානමක් ගන්න ඕන නෑනේ. නිකන් දෙන සල්ලි ටික අරන් මාරු වෙන්නයි තියෙන්නේ. හැබැයි ආයෙ සල්ලි දාන්න අච්චරක් දෙනවා මෙච්චරක් දෙනවා ගාලා මැසේජ් දානවා හැම වෙලේම. ඒ නිසා මතක ඇතුව සල්ලි අරන් බ්ලොක් කරලා දාන්න ඕන. ඇත්තටම මට නම් මේ ක්‍රමයට සල්ලි ගන්න පුළුවන් උනේ නෑ.
මොකද අපිට බලෙන් තමා ඒ අය මැසේජ් කරන්නේ. ඒක ඉතින් ලක් එක තමා. හැබැයි ඉතින් මොලේ පාවිච්චි කරලා පොඩි පොඩි කපටි වැඩ කරලා මේ අයගෙන් ලොකු ගණන් වලින් සල්ලි ගත්ත අය ඕන තරම් ඉන්නවා. හරි, දැන් බලමු දෙවෙනි ක්‍රමය ගැන. මුලින් ඉඳන් කියලා දෙන්නම් මේක කරන විදිහ. මේකෙදී අපි තමා ඒ අයට මැසේජ් කරන්න ඕන. Facebook එකට ගිහින් සර්ච් කරන්න ඕන work from home කියලා. එතකොට එනවා එක එක જાතියේ ඇඩ්. මේ වගේ තියෙනවා ස්පොන්සර්ඩ් කරපු ඇඩ්. පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන්, මෙච්චර ගාණක් හොයන්න පුළුවන් වගේ දේවල් දාලා අපිට කරන්න තියෙන්නේ මොකද්ද කියලා මේකේ දාලා නැහැ. අන්න ඒ වගේ ඇඩ් එකක් ක්ලික් කරපු ගමන් WhatsApp එකට ඔයාව අරගෙන යනවා. මතක ඇතුව ඇඩ් එක ක්ලික් කරන්න කලින් ඇඩ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන. WhatsApp එකට ආවට පස්සේ ආයි කියලා මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අර ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ඊට පස්සේ මෙන්න මේ පේනවා වගේ ඔයාට ඒ අය මැසේජ් දානවා. එයාලා කරන විදිහට කරොත් සල්ලි ගන්න පුළුවන් කියලා සයිට් එකක ලින්ක් එකක් එවනවා. ඒකට ලොග් වෙනවට ඔයාට 250ක් 300ක් වගේ දෙනවා. හැබැයි ඒක දැම්ම ගන්න බෑ. ඊට පස්සේ මේ අය ඔයාට කියනවා දැන් සයිට් එකේ වැඩ කරගෙන යන්න ටෙලිග්‍රෑම් එකේ එයාලගේ කෙනෙක් එක්ක ජොයින් වෙන්න ඕන. ඒකට මේ ලින්ක් එකේ යන්න කියලා ලින්ක් එකක් දෙනවා. ඒක ක්ලික් කරලා ටෙලිග්‍රෑම් එකට යන්න. ඊට පස්සේ ඔයාට මැසේජ් දානවා. සයිට් එකේ ඉස්සරහට වැඩ කරගෙන යන්න නම් රුපියල් 850ක් තියෙන්න ඕන. දැන් රුපියල් 500ක් ඔයා දාන්න ඕන කියලා. විනාඩි 10න් ඔයා දාපු එකට විඩ්‍රෝ එකක් විදිහට රුපියල් 1000ක් දෙනවා කියනවා. මෙහෙම කිව්ව ගමන් ගොඩ දෙනෙක් බය වෙලා සල්ලි දාන්නේ නැහැ. ඒ වුණාට ඒ අය මේ සල්ලි දෙනවා. එයාලට ඔයාගෙන් 500ක් ගන්න නෙවෙයි ඕන. ඔයාව මේ වැඩේට සෙට් කරගෙන ලොකු ගාණක් ඔයාගෙන් ගන්න තමා මේ අයට ඕන. 500ක් වුණත් සමහර අයට දීලා තිබුණේ නෑ. හැබැයි 195කට වගේම ආයෙ සල්ලි දීලා තිබුණා. ඒ සල්ලි අපිට දුන්නට පස්සේ ඊට වැඩි ගාණක් අපිට ආයෙ දාන්න කියනවා. අපිට ආයෙත් සල්ලි විනාඩි 10න් දෙනවා කියනවා. මම රෙකමන්ඩ් කරන්නේ නම් උපරිම ස්ටෙප් දෙකයි. දෙකක් නැත්තම් එකක් අරගෙන ඉන්න එකත් හොඳයි. රිස්ක් එකක් ගන්න ඕන නෑනේ. මේකෙන් ලක්ෂ ගණන් නැති කරගත්ත කීප දෙනෙකුත් ඉන්නවා. ඒ වගේම ලොකු පිරිසක් ඉන්නවා වටේම ඉන්න මේ වගේ අයගෙන් දෙන ගාන විතරක් අරගෙන ආයෙ සල්ලි නොදා ඉන්න අය. මේක Facebook එකේ එහෙම තව ටිකක් හොයලා පටන් ගන්න පුළුවන් ඔයාට. සල්ලි ගත්ත ඒ වගේ ස්ක්‍රීන්ෂොට් ටිකක් දැන් මම ඔයාලට බලන්න දාන්නම්. මේ අයගේ කපටි වැඩවලට අහු නොවි ඔයා කපටිකමෙන් මේ අයගෙන් කීයක් හරි ගන්න බලන්න. රුපියල් 500ක් වුණත් දාන්න බයයි වගේ නම් සල්ලි දාන්න කලින් තව ටිකක් හොයලා බලන්න. මේකෙන් ඔයාට හොඳ ගාණක් අනිවාර්යෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් තාමත් ඔයා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනින් හම්බෙමු.